ඔයා කවුද? ගෙස් කරන්න. sorry. ඔයා අපේ ගෙදර තියෙන දෙයක්ද? නැහැ අපේ ගෙදර නැහැ. ඔයා අපේ ගෙදර තියෙනවද? අපේ ගෙදර නැහැ. නැහැ. හරි. ඔයා ප්‍රයෝජනවත් දෙයක්ද? ගොඩක් ප්‍රයෝජනවත්. ඔයාට පණ තියෙනවද නැද්ද? පණ නැහැ. පණ නැහැ. ඔයාට පණ තියෙනවද? නැහැ. ඔයා බඩුවක්ද? ඔබ්ජෙක්ට් එකක්ද? ඔව් ඒක ඔබ්ජෙක්ට් එක. ඔයා මොන වගේ වැඩවලට ප්‍රයෝජන ගන්න එකක්ද? එහෙම අහන්න බෑ. එහෙම කියන්නේ මොන වගේද කියන්නේ? මම ප්‍රයෝජනවත් වෙනවා ගමන් බිමන් වලට. හරි. මම නේද? ඔව්. ඔයා එක එක පාට වලින් දෙන්නේ එක පාටකින් දෙන්නේ. එක එක පාට වලින් එනවා. හරි ඔයා. හරි. ඔයා බෑග් එකක්ද? ඔයා හරි ඔයාව අපිට ගෙදර තියාගන්න ගන්න පුළුවන් සල්ලි දීලා. ඔව් ගන්න පුළුවන්. ගොඩක් ගන්නද? නෑ ඉතින් ගන්න නෑ. ප්‍රශ්න කීයක් අහන්නද කොහොමද? හරි. හරි. ඔයා අපේ ගෙදර නෑ එන්නේ? නෑ. මම නිකන් කන්ෆර්ම් කරගන්න මම කලින් ඇහුවද කියලා. හරි. මේ ඔයා අල්ලපු ගෙදර තියෙනවද? නෑ අල්ලපු ගෙදරක් නෑ. හරි. ඔයා මේ ගන්න පුළුවන් කිව්ව නේද? සල්ලි දීලා. එතකොට මේ ගාන කියනවනේ කොයි වගේ ගානක් කරනවද? එක එක ගණන් වලට තියෙනවා. ලක්ෂ ගණන් වලටත් තියෙනවා. දහස් ගණන් වලටත් තියෙනවා. අඩුම එක? ඈ? අඩුම එක කීයද? එහෙම ඉතින් මම දන්නේ නැහැ. ඉතින් මම අය කඩේ කඩ කරන මනුස්සෙක් වෙයි. මම දැන් එහෙම ගණන් අහන්න බෑ. හරි. ඔයා ගමන් බිමන් වලට පාවිච්චි කරනවද වෙන්නේ? හරි. ඔයා වාහනයක්ද? නෑ. හරි. ඔයාව තියෙන ගයක් ඔයා දන්නවද? ඔව්. අල්ලපු ගෙදර තියෙනවද? අල්ලපු ගෙදර තියෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. මම අල්ලපු ගෙදර ගිහිල්ලා බලන්නේ නැහැ නේ මේ මොනවද ඔයාලගේ තියෙන බඩු කියලා. මම දන්නේ නැහැ. තියෙන්න පුළුවන්. ඔයා කීයක් ඔයා නෙමෙයි මම ප්‍රශ්නේ අහන්නේ. ඔයා. හරි. මේ ඔයා ඇඳුම් පැළඳුම්ද? ඔයා ඇඳුම් පැළඳුම්ද? නෑ. ඇයි අපිට ඇඳුම් පැළඳුම් නැද්ද? එළුවෙන් දින්නේ නිකන් හිටින් බබ. මොනවද අහන්නේ? කලින් අහන ප්‍රශ්නේ මට කියාගනින්කෝ මගුල. මෙතන මේ හෙල්ල මට බෑ. දැන් ඇතුලේ මට හෙල්ලමයි අපෝ. හරි. ඔව්. අනේ අහන්න බෑ මං අහන්නේ. මේ ඔයා ගමන් බිමන් වලට ප්‍රයෝජනයි කියවනේ. ඔයා මේ ප්ලේන් එකක්ද? නේ වාහනේ නෙමෙයි ඉතින්. ආවනේ නෙමෙයි ආන්සර්. අහන්නකෝ. හරි. මෙහෙම ගන්න. ඔයා ප්‍රයෝජනවත් වෙන්නේ මොන වගේ දෙයකටද? යොම් බිමන් වලට. බ්ලෙන්ඩර් එකද? ඔව්. අපේ රෙල් දෙන්න. හරි. හරි. ඔයා එතකොට මේ අර බෑග් ගත්ත සල්ලි බ්ලෙන්ඩර් එක ගන්න කිව්වකෝ. හරි කියන්නේ. හරි. ඔයා මේ දැන් මම දිගටම අහන්නේ. හරි. ඔයා ඇඳුම් පැළඳුනුත් නෙවෙයිනේ. හරි. ඔයා ආභරණයක් මොකක් කරද? නෑ. ගමන් බිමන් වැඩි දුර යන්න එපා. ගමන් බිමන් වලට පාවිච්චි වෙන ගමන් බිමන් වලට තමයි ඒක ප්‍රයෝජනවත් වෙන්නේ. කකුල් එකද? එනම. නෑ ඔයා එතනම ඉන්න. සපත්තු. නෑ. එතන නෑ ගමන් බිමන් වලට ප්‍රයෝජනවත් වෙනවා වාහනේ අතර ඉන්න බෑ. බයිසිකලයක්. අනේ වාහනේ යන්නේ බයිසිකලෙක. සෙරප්පු. පාර. අඩේ එන ක්‍රියේටිව් විදිහට ඉතල අම්මෝ මොලේද දෙයක් කිව්වා මම අමාරු දන්න හරි හරි ඔකේ දැට් ඉට් බයි